ඔන්න ක්‍රිස්මස් නම් ඉවරයි. ඊළඟට එන්නේ අලුත් අවුරුද්ද. ඉතින් කෑම මේසේ වෙනසක් වෙන්නත් එක්ක මේ වගේ රසම රස බතක් හදමුද? ඉතින් මම ඒකට ගන්නේ බාස්මති හාල්. බාස්මති හාල් වලින් කෝප්ප දෙකක් මම මේ විදිහට භාජනයකට දාගන්නවා. ඉන් පස්සේ මම ඒකට තද උණු වතුර වලින් හාල් ටික වැහෙන්න මේ විදිහට වතුර එකතු කරගන්නවා. ඉන් පසු මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරලා විනාඩි 5ක් වහලා තියාගන්න. විනාඩි 5කට පස්සේ මේ ටික හොඳටම හොදලා අරගන්න. ඉන් පසු තවත් සෝස් පෑන් එකකට වතුර හොඳට උණු කරලා මම අර සෝදාගත්තු හාල් ටික මේකට එකතු කරගන්නවා. ඒකට බටර් ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. ඒ වගේම ලුණු ටිකක් හා රම්ප කැබලි දෙක තුනක් තලාගත් එනසාලෙට දෙක තුනක් එකතු කරලා මම මේ හාල් ටික බාගෙට තඹ ගන්නවා. මෙන්න මේ විදිහට ඇටය දෙකට කැඩෙන ගානට තඹ ගත්තාම හොඳටම ඇති. දැන් මම මේක ලිපින් බා ගන්නවා. පසුව මම මේකේ වතුර ටික හොඳට පෙරා ගන්නවා. වතුර ටික හොඳින් පෙරා ගැනීමෙන් පස්සේ මම මේක ස්ටීම් කරගන්න තමයි හදන්නේ. මේ සඳහා මම භාවිතා කරන්නේ ප්‍රෙෂර් කුකර් එක. ඒක හරීම ලේසි. ඒ ප්‍රෙෂර් කුකර් එක නැති වුණත් මේක නිකම්ම ස්ටීම් කරගන්නත් පුළුවන්. ඔන්න මගේ ළඟ තියෙනවා ෆ්‍රෙෂ් කරපිංච ටිකක්. ඒ ටික හොඳට සෝදලා පිරිසිදු කරගෙනයි තියෙන්නේ. ඉන්පසු ඒ ටික බ්ලෙන්ඩර් කප් එකට මේ විදිහට දාගන්න. ඒකට මම ගම්බිරිස් ටිකක්, සූදුරු ටිකක් හා හොඳ පොල් තෙල් වලින් ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. වතුර ටිකක්ද මේ විදිහට එකතු කරගන්න. දැන් මේ ටික හොඳට අඹර ගන්න. මේ අඹර ගැනීමෙන් පස්සේ දැන් මේ ටික හොඳට අඹරිලා තියෙනවා මේ විදිහට. දැන් මේ වෙලාවේ මගේ බත් එක හොඳට ස්ටීම් වෙලා තියෙනවා. මේ බලන්න බත් ඇට එකට ඇලෙන්නේ නැතුව වෙන වෙනම ලස්සනට මේක ස්ටීම් වෙලා තියෙනවා. මම බාස්මති බත් උයාගන්නේ මේ විදිහට. මේ විදිහට හදාගත්තාම ඕනෑම බතකට මේක හරීම සුදුසුයි. බත් ඇට ටික එකට ඇලෙන්නේ නැතුව වෙන වෙනම ලස්සනට මේ විදිහට තියෙනවා. තම්බාගත් බිත්තර දෙකක්ද කැබලි වලට කපාගෙන තියාගන්න. ඉන්පසු සෝස් පෑන් එකකට බටර් ටිකක් දමා රත් කරගෙන ඒකටම පොඩියට කපාගත් බීලුණු ටිකක් එකතු කරගෙන රන්වන් පාට වනතුරු බෙද ගන්න. අවශ්‍ය පමණට ලුණු, ඉඟුරු සුදු ලුණු මිශ්‍රණයෙන් ටිකක්, කුරුඳු පොතු කීපයක්, බේලියුස් ටිකක්, ස්ටාර් අනීස් දෙක තුනක් දාලා මේක හොඳට බෙද ගන්න. මේවා අවශ්‍යම වෙන්නේ නැහැ. ඊළඟට මම එකතු කරගන්නේ අර අඹරාගත් කරපිංචා මිශ්‍රණය. මේ ටිකත් හොඳට මේ විදිහට බෙද ගන්න. දැන් මම අර කපාගත් බිත්තරට මේකින් පොඩ්ඩක් එකතු කරලා මිශ්‍ර කරලා පැත්තකින් තියාගන්නවා. දැන් මම මගේ ස්ටීම් කරගත්තු බත් ටික මේකට එකතු කරලා හොඳට මේ විදිහට පොඩි නොවන විදිහට මිශ්‍ර කරගන්නවා. දැන් බලන්න කෑමට ප්‍රිය ලස්සන පාටක් මේ බතට එකතු වෙලා තියෙනව නේද? ඒ වගේම තමයි මේකට එකතු කරගත්තු ඉන්ග්‍රේඩියන්ට්ස් එක්ක මේක මාරම රසයි. මම අර බිත්තර මිශ්‍රණයත් මේකටම එකතු කරගෙන හිමීට මේක මිශ්‍ර කරගන්නවා කෑලි ටික පොඩි නොවන පරිදි. ඇත්තටම මම මේක හිතලා හදපු බත් එකක්. ඒ වුණාට ගෙදර අයත් කිව්වා හරීම රසයි කියලා. මේකට මම කෘත්‍රිම රසකාරක මොනවත් එකතු කරලා නැහැ. මේක විශේෂ අවස්ථාවකට වගේම ඕනෑම වෙලාවකට හදාගන්න පුළුවන් බත් එකක්. කරපිංච කියන්නේ කොහොමත් හොඳ කෑමක් කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. කුස්සියෙන් හොයාගන්න පුළුවන් මේ ඉන්ග්‍රේඩියන්ට්ස් වලින් හදපු මේ රසම රස බත් එක ඔයාලත් හදලා බලන්න. මම මේකට බිත්තර එකතු කරගත්තේ මේකේ පෝෂණ ගුණයත් පොඩ්ඩක් වැඩි වෙන්නත් එක්ක. ඔයාලට කැමති විදිහට මේකට බිත්තර නැතු වුණත් හදාගන්න පුළුවන්. නව වසරට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් මේක හරිම කදිමයි. ඉතින් මේක ඔයාලත් ගෙදර හදලා බලන්න. හදලා බලලා රසයි නම් මටත් කියන්නකෝ.